දවසක් ඕගොල්ලන්ට ටික දවසක් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා. ඒත් ඉතින් අද මම හිතුවා මේ ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවනම් හොඳයි කියලා. මොකද පොඩි කියන්න විස්තර වගේකුත් තියෙනවා මෙහි වෙනස් වෙන නීති වගේක් එක්ක. ඉතින් මේ 2025 කියන්නේ ඉතින් මෙහි නීති ගොඩක් වෙනස් වුණ අවුරුද්දක්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනි කියලා හිතුණා සහ ඉතින් මතක් කරොත් හොඳයි කියලා හිතුණා. දැන් නම් වෙලාව අපිට හවස 7:00යි. ඒ වුණාට දවල් වගේ හොඳට එළිය තියෙනවා. දැන් අපිට ස්ප්‍රින්ග් එක ඉවර වෙලා මේ සමයක පටන් ගන්න සූදානම් වෙලා තමයි තියෙන්නේ. ඒ ඔයගලන්ට පේනවා අපේ පරිසරය ඔක්කොම තනකොළ එහෙම වැවිලා, ගස්වල කොළ වැවිලා මේ පරිසරය ඉතින් ඔක්කොම වෙනස් වෙලා තියෙනවා මේ මොකද මේ දැන් මේ ඔක්කොම වින්ටර් එකේදී ගස්වල කොළ හැලිලා මේ ගස් උනත් ගස්වල අතු විතරක් නිතර වෙලා තිබුණේ. දැන් ඒ ඔක්කොම අපහු කොළ වැවිලා ඉවර වෙලා මේ කොළ පාටට තියෙනවා හැමතැනම. මේ සමයක පටන් ගන්නේ ජූන් මාසෙදි ඉඳන් තමයි. මේ දේශගුණේ නම් දැන් ඉතින් අපිට ඇලී ඉන්න පුළුවන් විදිහට දැන් ටෙම්පරේචර් එකත් මේ වෙලාවෙත් 14ක් වගේ තියෙන. ඒ නිසා අපිට ඉතින් දැන් ජැකට් එහෙම මුකුත් නැතුව ඉන්න පුළුවන් මේ නිදහසේ. මේ දවස්වල ෆැමිලිස් පිටින් ඉතින් කට්ටිය එළියට යනවා, එන්ජොයි කරනවා. එහෙම තියෙනවා ඉතින් ඇත්තටම අද මම ඔයගොල්ලන්ට කියන්න ඕනි කියලා හිතුවේ ඉතින් මේ ෆින්ලන්ඩ් ගවර්න්මන්ට් එක ඉතින් එන්න මෙහි රූල්ස් වෙනස් කරගෙන යනවා. ඉතින් මිග්‍රන්ට්ස්ලාට බලපාන ඒවා. දැන් මේකත් කලින් යෝජනාවක් විදිහට තිබිලා සහ සම්මත කරගෙන තිබ්බ එකක් තමයි දැන් මේ ජූන් මාසෙදී අලුතෙන් මේගොල්ලෝ ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා මේ ජූන් මාසේ ඉඳලා. ඒ තමයි අර ඔයගොල්ලෝ මේ නීතිය වෙනස් වුණා කියලා නම් කලින් ඉඳන්ම දැනගෙන ඉන්නේ නැති. ඒත් ඉතින් ඒක දැන් තමයි ඒකේ බලපෑම තේරෙන්නේ හැමෝටම. දැන් මෙහෙ කලින් මෙහෙ ස්ටුඩන්ට් ආපු කෙනෙක් රස්සාවක් හොයාගත්තාම ඒගොල්ලන්ගේ වර්ක් පර්මිට් එක මේ ස්ටුඩන්ට් වීසා එක වර්ක් වීසා එකක් විදිහට මාරු කරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 4කට වගේ දෙනවා. ඒතකොට අවුරුදු 4ක් මෙහෙ හිටියට පස්සේ මේ කොහොමත් PR දාන්න පුළුවන්කම තිබුණානේ. දැන් ඉතින් මේගොල්ලෝ අලුතෙන් ගෙන රූල් එක තමයි මේ ඒ වර්ක් වීසා එකට මාරු වුණාට පස්සේ යාගේ ජොබ් එක හදිසියෙවත් නැති වුණොත් එහෙම ඒගොල්ලෝ මේ මාස 3ක් ඇතුළත අලුත් ජොබ් එකක් හොයාගන්න ඕනේ. එහෙම හොයාගන්න බැරි නම් මේ රටෙන් පිට වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඩිපෝට් කරනවා කියන එක. ඉතින් ඒක මේ ජූන් මාසේ 7 වෙනිදා හරි 11 වෙනිදා හරි ඉඳන් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා තමයි කියන්නේ. දැන් ඒගොල්ලෝ මෙච්චර කාල තිබුණ එකේදී උනේ ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 4කට වර්ක් වීසා එක ලැබුණාට පස්සේ රැකියාවක් එයාගේ රැකියාව නැති වුණත් ඒ වීසා එක ඉතුරු පීරියඩ් එක ඒගොල්ලන්ට මෙහි ඉඳලා ජොබ් එකක් හොයාගන්න ටයිම් තිබුණා. ඉතින් ගවර්න්මන්ට් එක ලොකුවට ඉමිග්‍රේෂන් එක හෙව්වේ නැහැ මේගොල්ලෝ මේ රටින් පිට වුණාද මොකද කරන්නේ කියලා. ඒ දැන් මේ අලුත් රූල් එකක් ගෙනල්ලා තියෙන නිසා මාස 3යි ඒගොල්ලන්ට මේ වර්ක් වීසා එකේ රස්සාව නැති වුණොත් ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉමිග්‍රේෂන් එක ඒක මොනිටර් කරලා ඒගොල්ලන් මේ ඉන්කම් රෙජිස්ටර් කියලා තියෙනවා. ඒකෙන් ඩීටේල්ස් ඕන වෙලාවක ගන්න පුළුවන්. ඉතින් එතන ඒගොල්ලෝ චෙක් කරලා මේ ඩිපෝට් කරනවා කියලා තමයි දැන් අලුතෙන් නීතිය වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ නීතිය එක්ක ගොඩක් අමාරු වෙනවා. ඉතින් මේ ඉන්න අයට සර්වයිව් වෙන්න. මොකද මම හිතන්නේ නැහැ මේ ඉමිග්‍රන්ට් කෙනෙකුට තියා ෆිනිෂ් කෙනෙකුටවත් මාස 3ක් ඇතුළත මෙහි රැකියාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා තමන්ගේ රැකියාව නැති වුණොත්. මොකද මෙහි ඉකොනොමි එක රිසෙෂන් එකක තියෙන්නේ. ගොඩක් අයට ජොබ් එක අවුරුදු 2ක් විතර ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න අමාරු තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි එයාගේ රස්සාව කාගේ හරි නැති වුණොත් තව මාස 3ක් ඇතුළත අලුත් ජොබ් එකකට මාරු වෙනවා කියන එක කොහොමත් ලේසි වැඩක් නෙමෙයි ඉතින්. ඉතින් ඒගොල්ලන්ට එක්ක වර්ක් වීසා එකෙන් වෙනත් වීසා ටයිප් එකකට මාරු වෙන්න වෙනවා. ඉතින් එහෙම නැත්තම් මේ එක්ක ඩිපෙන්ඩන්ට් වීසා එකකට හරි නැත්තම් අපහව් ස්ටුඩන්ට් වීසා එකකට හරි දාගන්න වෙනවා. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකකට තමයි යන්න වෙන්නේ. ඉතින් ඒවත් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ස්ටුඩන්ට් වීසා එකකට යනවා නම් ආයේ ස්ටඩි ඔෆර් එකක් අරගන්න ඕනේ. ඒවට සල්ලි ඕනේ යුනිවර්සිටි වලට ගෙවන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඉස්සරහට මෙහි වැඩ කරන අයට උනත් තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ස්ටඩීස් ඉවර වෙලා වර්ක් වීසා එකක් දාගෙන මෙහි ඉස්සරහට දිගටම සෙටල් වෙන්න ඒ අයටත් ඉතින් මේක බලපානවා ගොඩක්. මොකද මෙහෙර ඇත්තටම මෙහි මේ ෆින්ලන්ඩ් කියන්නේ ගොඩාක් ලොකු කම්පැනිස් වලට වඩා තියෙන්නේ කම්පැනිස් වලින් 90%ක් විතරම මේ පොඩි ස්මෝල් කම්පැනිස් තමයි තියෙන්නේ. සාමාන්‍ය එම්ප්ලොයිස්ලා 10ක් 12ක් ඒ වගේ හරි ඊටත් අඩුවෙන් හරි වැඩ කරන ෆැමිලි බිස්නස් ටයිප් එක කම්පැනිස් තමයි ගොඩාක් තියෙන්නේ. ඉතින් ඒ කම්පැනිස් වලට මොනවා හරි ආර්ථිකය වෙන පොඩි ඉහළ පහළ යාම් දරා ගන්න අමාරුයි. ඉතින් පොඩි රෙසිඩන්ට් එකකට ඒ කම්පැනි වහලා දානවා. සමහර ලේ ඔෆ් එම්ප්ලොයිස්ලා ලේ ඔෆ් කරනවා. ඒ වෙද්දි ජොබ් නැති වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් එහෙම වෙද්දී ඒ වගේ කම්පැනි එක වැඩ කර හිටපු කෙනෙක් ඉතින් හදිස්සියේ
තව ජොබ් එකක් හොයාගන්නවා කියන්නේ ලේසි නැහැ. ඉතින් මේ ඉතින් ගොඩක් ඔය ප්‍රශ්න අර ගොඩක් ලොකු කම්පැනි වල වැඩ කරන අයට බලපාන එකක් නෑ. ඉතින් ඒවා පොඩ්ඩක් ස්ටැබ්ලිෂ් වෙලා තියෙන කම්පැනි හින්දා සහ ඉතින් එහෙම ලේ ඔෆ් වෙනවා අඩු හින්දා. ඒත් ඉතින් බහුතරයක් තියෙන එහෙම කම්පැනිස් නෙමෙයි පොඩි පොඩි කම්පැනිස්. ඉතින් ඒ වගේ වැඩ කරන අයට මේ වගේ බලපෑම් ඉස්සරහට දැනේ. සහම දැනටමත් මම දැක්කා ගොඩක් ගෲප් වල දාලා තියෙනවා මේක ඉතින් මේ ලංකාවේ අයට විතරක් බලපාන නීතියක් නෙමෙයි. මේ යුරෝපීය යුනියන් එකෙන් පිට මෙහෙට ඇවිල්ලා ඉන්න හැම රටකම කෙනෙකුට මේක බලපානවා. ඉතින් ඒගොල්ලෝ මම දැක්ක දාලා තියෙනවා ගොඩක් මේ ඒගොල්ලෝ මේ ඉමිග්‍රේෂන් එකෙන් දැන් මේල් එනවා සමහර අයට ඇවිල්ලත් තියෙනවා කියලා. සමහර අය මොකද කරන්න කියලා බය වෙලා ඉන්නවා රැකියාවක් නැතුව ඉන්න අය. ඉතින් ඒ වගේ මේ එයාලගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගෙන තිබ්බා මම දැක්කා. ඉතින් ඒක ඉස්සරහට එන්න ඉන්න අයටත් ඉතින් කොහොමත් පොඩක් ඉතින් ඒ ගැන දැනුවත් වෙන එක හොඳයි. ඉතින් ඒක තමයි මතක් කරන්න හිතුවේ. ඉතින් මෙහි අපි හොඳ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා වගේම ඉතින් මේ වගේ ඔයාලට බලපාන සහ අපිට සහ මොටම බලපාන දේවලුත් ඉතින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා හිතින් තමයි මේවා මතක් කරන්න ඔයගොල්ලන්. ඊට අමතරව ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ අවුරුද්දේ තවත් නීති ගොඩක් වෙනස් වුණා. මෙහි ගොඩක් ඉතින් කලින් මෙහි ස්ටඩීස් වලට එන අයට මේ හස්බන්ඩ් හරි වයිෆ්ට හරි ඉතින් ජොබ් එකක් හම්බුනොත් අර එයාලගේ සෙකන්ඩ් ඉයර් එකේ කෝස් ෆී එක වේව් ඔෆ් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ඔප්ෂන් එහෙමත් දැන් නැති වෙලා තියෙන. මේ දේවල් නම් ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා කියලා මම හිතන්නේ. ඉතින් දැන් 2025 ජනවාරි ඉඳලා ඒ ඔප්ෂන් එක නැති වෙලා ගිහින් තිබුණා. ඊට පස්සේ ඉතින් තව මේ අවුරුද්දම මේගොල්ලෝ ගෙනාවා නීතියක් මෙහි සෝෂල් බෙනිෆිට්ස් ගන්නවා නම් අන්තිම අවුරුදු දෙකේදී සෝෂල් බෙනිෆිට් අරන් තිබුණොත් PR එකට දාන්න බෑ කියලා. ඒ කියන්නේ සෝෂල් බෙනිෆිට්ස් අරගෙන ගන්නේ නැතුව අවුරුදු දෙකක් මෙහි ජීවත් වෙලා තියෙන්න ඕනේ PR ඇප්ලයි කරනවා නම්. ඒගොල්ලෝ අවුරුදු 4 කම්ප්ලීට් වෙලා තිබුණා වුණා. ෆින්ලන්ඩ් වල ඉමිග්‍රේෂන් එක දැන් මෙහි අර ගොඩක් වෙලාවට හැම වෙලාවෙම ස්ටුඩන්ට්ලා වුණත් මොනිටර් කරනවා. ඒගොල්ලෝ ස්ටඩීස් කන්ටිනියු කරනවාද බැලලා දැන් ඩිෆර් කරලා තිබුණොත් මෙඩිකල් රීසන් එකක් වගේ නැතු සාධාරණ රීසන් එකකට නොවන හේතුවකට ඒගොල්ලෝ මේ අනිවාර්යෙන් බලනවා. දැන් ඩිෆර් කරලා ඉවරලා ඒගොල්ලෝ වෙන ජොබ් එකකුත් කරලා ඉන්කම් එකකුත් ඇවිත් තිබුණොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට දැන් රිපෝට් කරන තත්ත්වයටම තමයි ඒගොල්ලෝ දැන් බලන්නේ ඉමිග්‍රේෂන් එකේ. සමහර ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකෙන් එලව් කරනවා වෙන්න පුළුවන් ඩිෆර් කරන්න. ඒ වුණාට ඒක ඉමිග්‍රේෂන් එකේදී මේ ඒගොල්ලෝ අහනවා ඔයාලා ස්ටුඩන්ට් වීසා එකේ ඉඳගෙන ස්ටඩීස් කරන්නේ නැත්නම් ඇයි රටේ ඉන්නේ කියන තැනටම දැන් ඒක ක්ලෝස්ලි මොනිටර් කරලා ඒගොල්ලෝ ඇක්ෂන් ගන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ නීති වෙනස් වෙන එකත් අතර ඒගොල්ලෝ අර තියෙන රූල්ස් උනත් හරියටම මොනිටර් කරලා මේ ඒවා බලනවා. ඉතින් ඒ වගේ රූල්ස් ගොඩක් මෙහෙට ගෙනාවා. ඉතින් තව ඉස්සරහටත් මේගොල්ලෝ රූල්ස් අරගෙන එන්න තමයි හැම වෙලේම කතා වෙන්නේ. මොකද මෙහි ආර්ථිකය ඉතින් ගොඩක් ඇත්තම රෙසිඩන්ට් එකක තියෙන්නේ. මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක ගත්තා වුණත් යුරෝපෙන් වැඩිම දෙවෙනියට වැඩිම අන්එම්ප්ලොයිමන්ට් රේට් එක තියෙන්නේ ෆින්ලන්තේ. ඉතින් පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ තියෙන එස්තෝනියාව ෆින්ලන්තේ ස්වීඩනය ඒක ළඟම රටවල් තුනේ තමයි වැඩිම අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් තියෙන්නේ. සාමාන්‍ය මේ 10%කට ආසන්න අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් තියෙනවා. ඉතින් මේ ජොබ් නැති ප්‍රශ්නේ මේ ලොකුවටම දැනෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා හැමෝටම. ෆොරිනර්ස්ලාට විතරක් නෙමෙයි මේ ෆිනිෂ් අයට වුණත් මේ රැකියාව දැන් හොයාගන්න එක ටිකක් අමාරු වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන්වත් කම්පැනි වලින් අයින් කරනවා. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ 2025ට දැන් මම හිතන්නේ එන්න ලෑස්තිලාත් ඇති. ඉතින් ඔයගොල්ලෝ බය කරන්නවත් එහෙම අදහසකින් නෙමෙයි මේවා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ කරන දේවල් කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ වාසනාව සහ කැපවීමත් එක්ක ඔයගොල්ලන්ට සමහරට ඉතින් ඒක ගත්ත මේ ඉස්සරහට දේවල් කරගන්න පුළුවන් වෙයි කරදරයක් නැතුව. කොහොමත් ඉතින් මෙහෙම දේවලුත් වෙනවා කියන එක දැනුවත් කරන එක හොඳ නිසා ඉතින් දැනුවත් වෙලා එන්න එන අය ඉතින් ඒක ඔයාලටත් හොඳයි. ඉතින් ආවට පස්සේ සර්ප්‍රයිස් වෙනවට වඩා ඉතින් ඉස්සර මෙහි තව තිබුණා මේ වොකේෂනල් ස්කූල් එහෙම ඒවට ෆ්‍රී උගන්වන ඒවා. දැන් 2026 ඉඳන් ඒවත් ෆ්‍රී දෙන එක නවත්තලා සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මේ මෙහි ගොඩක් අර බෙනිෆිට්ස් සහ ගවර්න්මන්ට් එකේ වියදම් කපාගෙන යනවා. ඉතින් කට් කරගෙන යනවා. මොකද මේගොල්ලන්ට දරා ගන්න අමාරුයි සහ ගවර්න්මන්ට් එකට මේ ජනතාවගෙන් ලොකු පුෂ් එකක් තියෙනවා. මේ ගවර්න්මන්ට් එකට මේ ජනතාවගෙන් ලොකු මේ ඉල්ලීමක් සහ බලපෑමක් තියෙනවා. මේ ඒගොල්ලන්ගේ ටැක්ස් සල්ලි වලින් ඉමිග්‍රන්ට්ස්ලාට දෙන නිසා තමයි ඒගොල්ලන්ට මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක නවත්තන්න එහෙම කියලා ඉතින් ගවර්න්මන්ට් එකත් ඉතින් මිනිස්සු කියන දේවල් අහන්න වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඉස්සරහට ඡන්ද එහෙමත් එනවා. ඒවටත් ඉතින් එක්ක ෆින්ලන්ත විතරක් නෙමෙයි ඉතින් මේක මේ අහල පහල හැම රටකම සහ යුරෝපය වගේම ඇමරිකාව හැම රටකම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉමිග්‍රන්ට්ස්ලාට අගේන්ස්ට් යන ප්‍රශ්නයක් ඉතින් ඒක මෙහෙත් දැන් බලපාගෙන එනවා. රටේ ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න වැඩි වෙන්න ඉතින් රටේ ජනතාව හිතන්නේ
ඉමිග්‍රන්ස්ලා නිසා තමයි ඒගොල්ලන්ට ලයිෆ් එක අමාරු වෙන්නේ කියලා. ඒක ඇත්තට ගත්තාම ඇත්තකුත් තියෙනවා. මොකද මෙහි එන ගොඩක් අය ඉතින් බෙනිෆිට්ස් ගන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ටැක්ස් සල්ලි වලින් තමයි මේවා වෙන්නේ. එහෙම ඒ කතාව ඇත්තකුත් තියෙනවා. ඉතින් ඒ කොහොමත් එක්කම ගවර්න්මන්ට් එකකින් දැන් අලුතෙන් රූල්ස් අරගෙන එනවා. ඉතින් ඒ දේවල් වෙනස් කරගෙන මෙහි ඉතින් එන්න ඉන්න අයට සහ ඇහිල්ලා ඉන්න අයට ඉස්සරහට ඉතින් අභියෝග ගොඩක් තියෙනවා ජීවිතේ ඉස්සරහට අරගෙන යද්දි මෙහි ජොබ් එකක් හොයාගන්න එක සහ PR එක ගන්නකම්ම දැන් අමාරු වෙගෙන යන එකක් තමයි තියෙන්නේ. මොකද PR එක ගන්නකම් ඉතින් ඒගොල්ලන්ට මොකක් හරි වීසා එකක් රිනිව් කරගෙන ඉන්න වෙන්නේ. ඉතින් ඒ රිනිව් කරන්න වීසා එක මොකද්ද කියලා ඉතින් බලන්න වෙනවා ඉස්සරහට මෙහි ඉන්න අය. ඒ වගේ විස්තර ටිකක් තමයි විශේෂයෙන් මට ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් මේ මාස ජූන් මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න තියෙන මේ මාස 3ක් ඇතුළත රටින් පිට වෙන්න ඕනේ කියන එක. ඒගොල්ලන්ගේ ජොබ් එක නැති වෙලා තිබුණොත් අලුත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ දේවලුත් දැනුවත් වෙලා ඉස්සරහට එන්න ඉන්න. ඉතින් මේක තමයි දැන් ෆින්ලන්තේ දැන් තියෙන තත්ත්වය. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ඔයගලන්ට ඉස්සරහට ඉතින් මෙහෙ දැන් මේ දවස්වල පරිසර මේ එන්වයරන්මන්ට් එක ගොඩක් ලස්සනයි. ඇත්තටම සමයකත් එක්ක දැන් කොළ පාට වෙලා ගස්වල කොළ වැවිලා මල් වැවෙනවා ඒ කාලේ. ඉතින් ඉස්සරහට ඒ දේවල් මම ඔයාලට ඇවිදින වෙලාවට ගිහින් පෙන්වන්න පුළුවන්. ඉස්සරහට ඒ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. අද මම කොහොමද ඇවිදින්නේ කියලා. ඉතින් මේ වෙලාවක් ලැබුණ වෙලාව ඔයගලන්ට මේ විස්තර ටික කියවනම් හොඳයි කියලා හිතන නිසා මම වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගිහලා එන්න. ජය වේවා.